පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ ඉන්දියාව සමග පෙබරවාරි 15 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිත තරඟයේ වර්ජනය නොකර ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට උපදෙස් ලබා දුන් බව එරට රජය පවසනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මෙම තීරණය ගෙන ඇත්තේ ඉරිදා දිනේදී ICC නියෝජිතයින් හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් සමග ලාහෝරෙහිදී පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනයේ සභාපති මොහසින් නක්වීක් විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුවයි. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමිරාජ්‍ය වැනි මිතුරු රටවල් සිදු කළ ඉල්ලීම්ද සලකා බලා මෙම තීරණය ගත් බව පාකිස්තාන රජය පවසනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් හා ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක අතරද දුරකථන සංවාදයක් සඳුදා පස්වරුවේ පවත්වා තිබෙනවා. එහිදී වත්මන් අවුල් සහගත තත්ත්වය සාමකාමීව විසඳීම සඳහා දැඩිව සලකා බලන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි පාකිස්තාන රජය නිවේදනය කළේ. ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට ඉන්දියාවට පැමිණීමට නොහැකි බවට බංග්ලාදේශ ප්‍රකාශ කිරීම හේතුවෙන් බංග්ලාදේශය මෙවර ලෝක කුසලානෙන් ඉවත් කිරීමට ICC කටයුතු කළා. ඒ අසාධාරණ බව ප්‍රකාශ කරමිනුයි පාකිස්තානයේ මෙවර තරඟාවලියේදී ඉන්දියාවට එරෙහි තරඟ වර්ජනය කිරීමට තීරණය කර තිබුණේ. මේ අතර ICC මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉරිදා පැවති සාකච්ඡාව පිළිබඳව තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වූ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත කිසිදු මූල්‍ය ක්‍රීඩා හෝ පරිපාලන දඬුවමක් පැනවීමෙන් වැළකී සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ. එමෙන්ම 2021 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට පෙර බංග්ලාදේශයට ICC තරඟාවලියක සත්කාරකත්වය ලබා දීමටද ICC එකගතාවය පළ කර තිබෙනවා. මෙම තත්ත්වයක් සමග ක්‍රිකට් ලෝකයේ නොබිදෙන පසමිතුරුකමේ සටන මෙම ලෝක කුසලානයේදීද නැරඹීමට ලොව වටා ප්‍රේක්ෂකයින් හට අවස්ථාව උදා වනවා. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ද මෙම තරඟය නැරඹීමට ඉමහත් උනන්දුවෙන් බලා සිටින බව නොරහසක්. මේ පිළිබඳව ඔබේ අදහසත් අපට කමෙන්ට් කරන්න. ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් නිවැරදිව දැනගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.